ස්මෝකියෝ ආසම මාර්තුකාව මෙදාතරේ තමයි උඹේ කොන්ද කඩන්න කැරියා. මේ මොනවාද හුත්තම මීගමු ගැන මොන අයියලා තමයිඩෝ මීගම ඉන්නේ. තොපේ පකේ කොළඹ එකට එක පාවා දීදී යන කොටාගෙන මරාගත්තේ නෑ. ඔබ මීගමට වරෙන් ඔබ එදාට වෙන්නන්නම් දැනුම් දීලා වරෙන් පොන්නෙක් වගේ එන්න ඉපා. හරිද? රැප් කරන්නේ නෑඩෝ පොඩි කිචව් වෙන්නේ නෑ තොපි පොඩි තාම තොපේ තාම පළවෙනි කල්ලි වැටලත් නෑ කැරියෝ 44 තාම පළවෙනි කල්ලි වැටිලා නෑ. තේරුණාද? කල්ලිය වට්ටගෙන වරින් කැරියා බයිරවය බලන් ඉන්නේ ඉස්සුනොත් ගහන්නේ ඔළුවට නලලට තියන්නේ. තේරුණා? නිදාගෙන ඉන්න ගමන් එව්වේ කියලා වීඩියෝ එක දැක්කින්ද එළියට බැස්සේ පුකේ අරගන්න හදන්න එපා දැනුම් දීලා වරෙන් කච්චේරිය හන්දිය බෝඩරේ මගේ ගම ටවුමේ මැද්දේ ඉන්නේ දැනුම් දීලා වරෙන් ඔය ගෙන්නන අයියලා පයියලටත් එක්ක තමයි යන්නේ. මේ ගමුව හුත්තෝ අපෙන් දා මුණ හැඩරුව කැප්පයක් ගැලවුවා. නිදිමතේ හිටියේ බර ගහලා අද නිදිමතේ හිටියේ. ඒ කාලේ කතන්දරේ අඳහන හිල බලලා හුත්ත අපි බැස්සේ රංගන්දනම් හදන්න එපා මගේ සුදු අම්මේ වදන් එන්නේ හිත යටින් ගලාගෙන ඒව දාන්නේ හරියට ගලපලා මීටරයට තියාගනින් කපන අම්මට හුකණ්ඩ වැල්ලේ ගල බන්දල වස්සන්නේ මූදට මිනිහවත් ගොඩ ගන්න බැරුව යන්නේ කැරියන් පඩ සෝදාන්න නෑඩු ආපන් මූ කවුද කියලා ආපන් ඉස්සල්ලාම මේක මොඩ බෑලා මූ කවුද කියලා දන්නේ නැති ලපයි චිපයි ගොපයින්ට තේරෙන්නේ නෑඩෝ ඕවා. හරිනවද? 44 කල්ලියේ පළවෙනි කල්ලි තාම වැටිලා නෑ. උඹලා තාම උඩ යන්න හදන්න එපා. බයිරවයා සක්කිලියා ගවන්න බෑ අම්මා කිම්බට පුකේ අරගන්න ගන්න දෙව පොන්නයා.